අවතාර නැවක නොවිසඳුණු අභිරහසක්. අද අපි ඔයාලට ගෙනාවේ අභිරහස් සත්‍ය කතාවක්. කතාවට යන කලින් අපේ channel එකට subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා. විසඳිය නොහැකි අභිරහස් අතර ද මේරි සෙලෙස්ටේ නෞකාවේ කතාවට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. මේක හරියට මුහුදේ පාවන අවතාර නැවක් වගේ. අදටත් මේ නැවට මොකද වුනේ කියලා කවුරුත් දන්නේ නැහැ. මේ සිදුවීම සිදු වුණේ 1872 දෙසැම්බර් 4 වෙනිදා. ඩේග්‍රේසියා නම් නෞකාවේ කපිතාන්වරයා වන ඩේවිඩ් මෝර්හවුස් ඇට්ලාන්ටික් සාගරයේ පාවෙමින් තිබූ අමුතු නැවක් දුටුවා. ඒ නැව තමයි ද මේරි සෙලෙස්ටේ. මෝර්හවුස් කපිතාන්වරයාට මේ නැව ගැන සැක හිතුණා. මොකද ඒක අසාමාන්‍ය විදිහට පාලනයකින් තොරව ගමන් කරමින් තිබුණා. නැව පරීක්ෂා කරන්න කණ්ඩායමක් යවුවම ඔවුන් දැක්ක දේ හිතාගන්න බැරි දෙයක්. නැව සම්පූර්ණයෙන්ම හිස්ව තිබුණා. කපිතාන්වරයා, ඔහුගේ බිරිඳ, පුංචි දුව සහ කාර්ය මණ්ඩලයේ 7 දෙනා ඇතුළු 10 දෙනෙක් අතුරුදහන් වෙලා. හැබැයි නැවේ කිසිම ගැටුමක හෝ සටනක සලකුණක් තිබුණ නැහැ. නැවට හානියක් වෙලා තිබුණෙත් නැහැ. මේරි සෙලෙස්ටේ නැව ඇතුලේ තිබූ දේවල් සිදු වූ දේ තවත් අභිරහසක් බවට පත් කළා. නැවේ තිබූ වටිනා භාණ්ඩ, විශේෂයෙන්ම මත්පැන් බැරල්, ඇල්කොහොල් බැරල්ස් නොවෙනස්ව තිබුණා. ඒ කියන්නේ මුහුදු කොල්ලකරුවන්ගේ ප්‍රහාරයක් නෙවෙයි. කාර්ය මණ්ඩලයේ පුද්ගලික බඩු බාහිර ආදිය, මුදල් සහ වටිනා දේවල් ඒ විදිහටම තිබුණා. නැවේ අවසන් ලොග් බුක් එන්ට්‍රි එක සටහන් කරලා තිබුණේ සොයා ගැනීමට දින 10ක් කලින්. කපිතාන්ගේ ගමන් මාර්ගය තීරණය කරන උපකරණය සහ නැවේ එක ලයිෆ් පෝට් එකක් අතුරුදහන් වෙලා තිබුණා. කපිතාන්ගේ කාමරේ ඔහුගේ දරුවගේ ඇඳ අසල සෙල්ලම් බඩු ඒ විදිහටම තිබුණා. උදේ ආහාරය අඩක් කළා තිබුණා. මේවයින් පෙන්නුවේ හදිසියම යමක් සිදු වී කාර්ය මණ්ඩලය ඉක්මනින් නැව අතහැර ගිය බවයි. මේ අභිරහස ගැන විවිධ න්‍යායන් සහ අනුමාන තියෙනවා. මුහුදු කොල්ලකරුවන්ගේ ප්‍රහාරයක්, එහෙත් වටිනා දේවල් තිබුණ නිසා මේ බැහැර කරනවා. මුහුදු රාක්ෂයක් හෝ භූත බලවේගයක්. මේවා ජනප්‍රවාද මිස සාක්ෂි නෑ. විශාල රැල්ලක් නැවට වැදිලා කාර්ය මණ්ඩලය පිනිපිනි බෝට්ටුවකින් පැනලා යන්නේ නැති. නැව අනතුරකින් බේරීම නිසා ආපස් වෙන්න බැරි වුණාද? නැවේ තිබූ මත්පැන් බැරල් වලින් විෂ වායුවක් පිට වෙලා කාර්ය මණ්ඩලයට ක්ලාන්ත වෙන්න ඇති. පසුව ඔවුන්ව බේරාගත් කණ්ඩායමක් නැවෙන් ඉවත් කළාද? මුහුදේ සිදුවන පැහැදිලි කරන්න නොහැකි සිදුවීම් ගැන විශ්වාස කරන අය මේ මතයේ ඉන්නවා. ද මේරි සෙලෙස්ටේ අභිරහස අදටත් ලෝකයේම පුදුමයට පත් කරනවා. අවතාර නැවක කතාවක් වගේ කිසිදු හෝඩුවක් නොමැතිව මුහුද මැදදී මිනිසු 10 දෙනෙක් අතුරුදහන් වීම මිනිසාට මුහුදේ බලය සහ එහි සැඟවුණු අභිරහස් ගැන යමක් කියා දෙනවා. ද මේරි සෙලෙස්ටේ නැවට මොකද වුනේ කියලා ඔබ හිතන්නේ? මේ වගේ අద్භූත කතා ගැන ඔබ කැමතිද? තවත් මේ වගේ දේවල් දැනගන්න අපිව subscribe කරන්න. අනිවාර්යෙන්ම share කරන්නත් අමතක කරන්න එපා.